PRP, PRF, GFC, hair transplant, hair toppers, pasting මේ වගේ මොකක් කරන්න කියලා හිතාගන්න බැරුවද ඔයා ඉන්නේ. ඔයා කොණ්ඩේ යන කෙනෙක් නම් මෙඩිසින් වල අපි සාමාන්‍යයෙන් ඩිසිෂන්ස් ගන්න ක්‍රමයක් තියෙනවා. ස්කේල් එකක් එහෙමත් නැත්නම් සිස්ටම්ස්. අපි හිතමුකෝ කැන්සර් කියලා පිළිකාවක් තියෙනකොට අපි පිළිකාවේ ස්ටේජ් එක මත ටෙස්ටිං කරලා බලලා ඒකේ ස්ටේජ් එක මත තමයි අපි ඩිසයිඩ් කරන්නේ මොන ප්‍රතිකාරයටද යන්නේ කියන එක. කොණ්ඩේ යන දෙයටත් අපි හිතන ට්‍රීට්මන්ට්ස් කරන්නේ නැහැ. අපි නෝවුඩ් ස්කේල් කියන මේ ස්කේල් එක දිහා බලලා මේකේ ඔයා ඉන්න අවධිය සහ ඔයාගේ ජෙනටික්ස්, මෙඩිකල් හිස්ටරි එක, තවත් ඇග්‍රවේටිං ෆැක්ටර්ස්, ඒ වගේම තමයි බ්ලඩ් ටෙස්ට්ස්. මේ හැම දෙයක්ම බලලා තමයි ඔයාට කරන ප්‍රතිකාරය තීරණය කරන්නේ. මොකද සාමාන්‍යයෙන් අපි ළඟට පේෂන්ට්ස්ලා එනවා මම මෙතනින් PRP 7ක් කරා. මෙතනින් මම ට්‍රාන්ස්ප්ලාන්ට් කරා හැබැයි ඒකත් යනවා. ඒක එච්චර සාර්ථක නැහැ. GFC ට්‍රීට්මන්ට් දෙකක් කරා. එහෙම ට්‍රීට්මන්ට් එකතු කර කර ගිහිල්ලා කොණ්ඩයක් වවා ගන්න බෑ. හරි ප්ලෑන් එකක් ඇතුව තමන් ඉන්න ස්ටේජ් එක මත ඩිසිෂන් එකක් තියෙන්න ඕනේ. මට කොණ්ඩේ ඕනේද? මට කොණ්ඩේ නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම මගේ ප්‍රතිරූපයට මට මගේ ලස්සනට මගේ කොන්ෆිඩන්ස් එකට මට කොණ්ඩේ ඕනේ නම් ඔයා හරි ડોක්ටර් කෙනෙක් එක්ක කතා කරලා මේක ගැන ප්ලෑන් එකක් හදන්න ඕන කොහොමද මම මේ තැනට එන්නේ කියන එක. ඉතින් බලන්නකෝ මේ පින්තූර දිහා මේ පින්තූරේ මේ ඔයාට පේන්නේ hair cycle එකක් ඉවර කරපු patientsලා. ඒ කියන්නේ අපි ඒගොල්ලොත් එක්ක කතා කරලා cycle එකකට මාස 3ක් යනවා. එක ප්‍රතිකාරයක් හැමෝටම හරියන්නේ නැහැ. එක එක්කෙනාගේ තත්ත්වය මත අපි full plan එකක් හදලා ඔයාට ඕන විදිහට ඔයාගේ කොණ්ඩේ ලස්සනට හදාගන්න මෙඩිකල් ප්ලෑන් එකක්, ට්‍රීට්මන්ට් ප්ලෑන් එකක් ඔයාට දෙනවා.